හායි යාළුවෝ. ඉතින් ඔන්න අද ගෙනාවා ප්‍රෝග්‍රෑමින් තුන්වෙනි වීඩියෝ එක. ඉතින් මම වීඩියෝ දෙකක් දාලා තිනවා මගේ channel එකේ. මේ වීඩියෝ දෙකත් බලලා මේ වීඩියෝ එක බලන්න. එහෙනම් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා එහෙනම් යමු අද වීඩියෝ එකට. ඉතින් මම අද ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් ගෙනාවේ අපි තනියෙන් කොහොමද ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ එහා පැත්තේ අයිනේ තියෙනවා මෙන්න මේ වගේ වර්ග ටික. ඉතින් මේකෙන් අපි ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කලින් මුලින්ම දාන්නේ මෙන්න මේක. ඉතින් අපි ඊළඟට ගන්නේ මෙන්න මේ දෙවෙනි එක. ඉතින් ඊළඟට ගන්න එක ළඟ දින 3. ඉතින් අපි මුලින්ම බලමු මේ තුනේ වර්ග තුනේ මොකද්ද වෙනස කියලා. ඉතින් මේ පළවෙනි එකේ ඕගොල්ලන්ට මෙන්න මේ කොළ පාට අයිකන් එක ක්ලික් කරාම තමයි ප්‍රෝග්‍රෑම් එක ඔන් වෙන්නේ. ඉතින් ඒ දෙවෙනි එකේ තමයි ඕගොල්ලන් මෙතෙන්ට දාන කීබෝඩ් එකේ කී එකෙන් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ඔන් වෙන්නේ. තුන්වෙනි එකේ ඕගොල්ලන් මෙන්න මෙතන ප්‍රෝග්‍රෑම් එක බලා ගන්න ඕගොල්ලන් මෙතන ගන්න ස්ක්‍රිප්ට් එක ක්ලික් කරාම තමයි ඈ පැත්තේ ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් වෙන්නේ. ඉතින් දැන් අපි බලමු කොහොමද තනියෙන් අපි ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් මම ඔයගොල්ලන්ට ප්‍රෝග්‍රෑම් එකේ ක්‍රියාවලිය පිළිබඳ අවසානයේ පැහැදිලි කරන්නම්. දැන් මම මේ ප්‍රෝග්‍රෑම් එක ඉතින් ඔයගොල්ලෝ හොඳට බලන්න. ඔයගොල්ලන්ගේ මේ යට මෙතන පෙන්සිල් කියලා අය ගෲප් එකක් තියෙනවාද කියලා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මේ යට තියෙන නිල් පාට දාන ලකුණ වගේ එකෙන් ඒක ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒ ක්ලික් කරාම ඔයගොල්ලෝ මෙන්න මේ වගේ තැනකට යනවා. මෙතනින් මේ වෙන් කියන එක ක්ලික් කරාපුවම ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකට ඒක මෙන්න මේ ආකාරයට වැටෙනවා. ඉතින් ඒක අවශ්‍යයි මේ ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය කරන්න. Audio Jungle. ඒ යාළුවනේ මම දැන් ඔයගොල්ලන්ට මේකේ ක්‍රියාවලිය කියලා දෙන්න. මුලින්ම ඔයගොල්ලෝ මේක ස්ටාර්ට් කරාපුවා මේකේ පෙන් එක ඔක්කොම ක්ලියර් කරලා ඊට පස්සේ පෙන් එක අප් වෙනවා. අප් වෙලා XY සේරම බිංදුව වෙනකොට පෙන් එක ආයෙත් අප් එකට ඇවිල්ලා රිපීට් වෙනවා 100 පාර. ඒ 100 පාරන එක රවුම් එක තමයි 4 පාරක් වෙන්නේ. ඒ වෙනකොට මේක දකුණු පැත්තට 90ක් මූව් වෙනවා. හරියන්න අපි බලමු මේක වෙනවද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන රවුමක් කියන්නේ නිර්මාණය කරනවා. ඒ ඔයාලට මේකේ ලස්සන රවුමක් ලබා ගන්න ඕන නම් දැන් මගේ channel එක subscribe කරලා මේ දින වීඩියෝ එක බලන්න. ඉතින් කොහොමද මගේ හරි යාළුවනේ මෙයා ඉතින් දැන් ඒක නිර්මාණය කරලා ඉවරයි. ඉතින් අපිට බලා ගන්න පුළුවන් ඉතා අලංකාරව ලස්සනට අපි කියපු විදිහට මෙයා හදලා තියෙනවා. ඉතින් මේකට මේ සම්පූර්ණ කෝඩින් එක ගැහුවේ අපි තනියෙන්. ඉතින් ඔයගොල්ලන්ට කෝඩින් එක ගාපු ඉතින් පෙන්වන්න බැරි වුණා. ඉතින් ඒක පෙන්නොත් මේ වීඩියෝ එක දික් වෙනවා. ඒකින්ද මේ මම ඔයාලට ඒක පෙන්වුවේ නැත්තේ. මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ඊටු ටික කතා කරනවා. ඉතින් එහෙනම් මගේ channel එක subscribe කරලා bell icon click කරලා තියාගන්න. මතක නැතුව කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. bye